මේ ඔය දෙවෙනි පාඩට අහගෙන හිටියේ. ඔබතුමා කියනවා ජාතිවාදී කියලා. කොහොමද ජාතිවාදී කියන්නේ? ඔබතුමාට කේන්ති යනවනේ. කේන්ති යනවා. ඉතින් මේ සාකච්ඡා වැඩක් නෑ. ඔබතුමා දැන් ජාතිවාදී ගැන විතරක් නෑ පොඩ්ඩක් ඉන්න කේන්ති යන්නේ. ඔබ කියන සමහර අය කවුද? සමහර අය විපක්ෂයේ ඉන්න පුළුවන්. විපක්ෂයේ විතරද බෞද්ධ ඉන්නේ? ආණ්ඩු පක්ෂයේ බෞද්ධ ආණ්ඩු පක්ෂයේ බෞද්ධ තියා ගන්න කොටසක් දෙන්නේ එතකොට. ඒගොල්ල හාපු වෙන මම මොනවයි අපි මාතරින් හැවා. මාතරින් දෙවෙනි පාර්ශ්වයේ මේක හැවේ. මේ පක්ෂයේ ජාතිවාදය කොතනද තියෙන්නේ කියලා පෙන්වන්න ඕම නෑ මම කිව්වේ නෑ ජාතිවාදී කියලා. මම කිව්වේ ඔබතුමාට වරද්ද කියන. ඇයි එතුමාට මේ ප්‍රකාශය මහනුවරදි කරන්න බැරි? ඉතින් සංහිතියාව වරන්නේ ගියේ. ඒ විදියට අර කලිසම ගැලවුවා කියන්නේ සුද්ධ සිංහල අන්න එක කරේ. ඉතින් ඒකේ මොකද්ද තියෙන වරද? මෙහෙමයි. දැන් මම මුස්ලිම් ජාතිකයෙක්නේ. ඔව්. කුප්පිය දාගෙන ආවත්, සිවුර ඇඳන් ආවත්, යට රැවුල දියන් ආවත්, උඩු රැවුල දියන් ආවත්, කොණ්ඩේ බූගාලා ආවත්, ලපයක් එක්ක ආවත් ජාතිවාදී ප්‍රතික්ෂේප කරනවා. ජාතිවාදයට එරෙහිව නැගී ආයිබෝන් හසන් අලාල් දීන්. ආයිබෝන් දෙක කොහොමද? අද බ්ලැක් ඩොට් එකෙන් කතා කරන්නේ ජනතාවටත් එක්ක. අද ප්‍රෝග්‍රෑම් එකට ඔබතුමා තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. එක ඔබ මුස්ලිම් ජාතිකයෙක්. අනිත් එක ඔබ කුරාණේ විතරක් නෙමෙයි 550 ජාතක පොත. එතකොට ওই මහා වංශය ඔය වගේ අපේ සැලලිහිණි සංදේශය ඔය වගේ ගොඩක් ඒවා කියවලා තියෙනවා. සහ ඔබ නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයෙක්ගේ මාධ්‍ය ලේකම් සහ තවත් මාධ්‍ය ලේකම් ඉඳලා තියෙනවා. ඒකත් එක තමයි මේ ඒක නිසා ඒට වගකීම් කෙනෙක් විදියට දැනුම තියෙන කෙනෙක් විදියට තමයි අද ප්‍රෝග්‍රෑම් එකට ඔබතුමා ස්තුතියි ඔබගේ මේ නාලිකාවේ සම්බන්ධ. මේ කෙලිම කාරණාවට එමුකෝ. ආයි අටුවා ටිකක් ටිප්පිනි වැඩක් නැහැ. ජනාධිපතිතුමා යාපනයට ගියා. ගිහිල්ල කරා ප්‍රකාශයක්. හරි සරලම කතාව තිබුණේ එන්න එපා උතුරට. එහෙමනේ දැන් ඔබතුමාලා කියන්නේ මේක ඇතුලේ. ඇත්තටම මේකේ දකින්න ඔබතුමාලා මොකද්ද ජාතිවාදී කතාවක් විදියට? පැහැදිලිවම ඔව් කියන්නේ එතුමා ඒ ප්‍රකාශය කරපු තැන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි එතුමාට මේ ප්‍රකාශය කොළඹදි කරන්න බැරි? ඇයි එතුමාට මේ ප්‍රකාශය මහනුවරදි කරන්න බැරි? ඉතින් සංහිතියාව වරන්නේ ගියේ. ඔව් ඉතින් ඇයි එතුමා කියලා යාපනයට ගිහිල්ලා අතර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් භාෂා පරිවර්තනය කෙනෙක් ඉන්නකොට අර ගැලරි එක සම්පූර්ණයෙන්ම 100%ක් මම හිතන්නේ එතන අපේ හාමුදුරුවෝ වැඩ හිටියා. ඔව්. පූජ්‍ය ප්‍රකාශය හිටියා. ඒ අදාළ පන්සලේ නායක හාමුදුරුවෝ හිටියා. අර අපි කිව්ව විදිහට අර කලිසම ගැලවුවා කියන්නේ සුද්ධ සිංහල අන්න එක කරේ. ඉතින් ඒකේ මොකද්ද තියෙන වරද? ඔව් එතුමා ඊළඟට ඒක කිව්වේ වෙලාවේ උදේවරුවේ නාගදීපයට ගිහිල්ලා ආවේ. ඔව්. නමුත් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ රටේ රාජ්‍ය 나යකයෙක් කරපු ජාතිවාදීම ප්‍රකාශය තමයි ඒ ජනාධිපතිතුමා. තුප්පහිම කතාව. දැන් ඔයාගේ භාෂාවෙන් ඔයා කියන්නේ මේක තුප්පහිම කතාවක්. තුප්පහිම කතාවක්. ඇයි මේක යාපනයේ ගිහිල්ලා අර ඔඩියන්ස් ලගේ අප්පුඩියට ඇයි මේක කරේ? ජයසිරි මහා බෝධිය පහු කරගෙන ඇයි යාපනයට එන්නේ සිල් ගන්න? ඒක ඇවිල්ලා සද්ධාව නෙවෙයි ජාතිවාදීය කියන එක මේ පිළිබිඹු කරන ප්‍රකාශයම ඒක කොච්චර ජාතිවාදයක්ද? ඒ ප්‍රකාශය තමයි ලොකුම ජාතිවාදය. ඒ කියන්නේ මේ දැන් මේ රටේ බුදුන් වැඩියා කියනවනේ තුන්වරක්. ඔව්. බුදුන් තුන්වරක් වැඩියා. ඔව් හැබැයි බුදුන් තුන්වරක් වැඩපු තැනට ගියේ අර බෝගහටත් කතන්දරයක් හදපු හරිද ආගම සහ මේ ඇදහිලි විශ්වාස නොකරන කෙනෙක්නේ. දැන් ඔබ කියන්නේ එහෙම කෙනෙක් මේ කිව්ව කතාව නිසාද ඔය අන්තර්ගතය එන්නේ කියලාද? නෑ මෙහෙමයි. දැන් මම මුස්ලිම් ජාතිකයෙක්නේ. ඔව්. මම විශ්වාස කරන දෙයක් තමයි ඔව් මේ රටේ හැම ජාතියකටම හැම ආගමක්ම අදහන අයට මේ රටේ බෞද්ධ සංස්කෘතියේ හින්ද තමයි මේ අපේ මේ සංස්කෘතිය රැකෙන්නේ. ඒක මම ඉස්ලාම් ආගමිකයෙක් මුස්ලිම් ජාතිකයෙක් මම පස්වේල අල්ලා දෙවියන් වහන්සේව ඉස මුදුන්වෙන්ම පිළිගන්න අදහන කෙනෙක්. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි අපිට මේ සංස්කෘතිය හැම ආගමකටම අයිති ශ්‍රී ලාංකේය සංස්කෘතිය හම්බුනේ බුද්ධාගම. ඒ බුදුදහම හරහා හම්බෙච්ච සංස්කෘතිය හිත තමයි අද මුස්ලිම් ජාතිකයන්, දෙවිදි ජාතිකයන්, බෞද්ධයන්, ක්‍රිස්තියානි අය වුණත් මේ රටේ ඉන්න සියලුම ආගම අදහන අයට මේ සංස්කෘතිය තමයි වැදගත් වෙන්නේ. ශ්‍රී ලාංකේය සભ્યත්වයේ සංස්කෘතිය. එතකොට මේ සංස්කෘතිය වැදගත්කම තියෙන්නේ ශ්‍රී මහා බෝධියෙන් එහාට එන්න එපා කියන පණිවිඩේවත් මෙහෙන් ඇවිල්ලා නැගෙනහිරට එන්න එපා මේක මුස්ලිම් අයට විතරයි ඉන්නේ
එතකොට බඩු පල්ලියෙන් එපා කතෝලිකයට විතරයි. එතකොට කතරගමට එන්න එපා කතරගම දෙයියෝ අදහන අය විතරයි. ජයශ්‍රී මහ බෝධියට යන්න එපා බෞද්ධයෝ විතරයි කියන තැන කිසිම ආගමක කිසිම නායකයෙක් කිසිම ආගමික නායකයෙක් කියපු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඔතෙන්දී දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා ජනාධිපතිතුමාගේ ওই අමාත්‍යවරු දැන් ජනාධිපතිතුමා මේක ගැන ප්‍රකාශයක් තාම දුන්නේ නැහැනේ. හරිද? අමාත්‍යවරු කියනවා මේක ඇතුලේ එහෙම වෛරීසාගත ප්‍රකාශයක් නැහැ. අපි ඒක කිව්ව දේ තේරුම් ගන්න අපි එන්න එපා කිව්ව සමහර අයට. මේ වෛරය වපුරවන්න ඉන්න සමහර අයට. ඉතින් ඔබ කියන සමහර අය කවුද? සමහර අය විපක්ෂයේ ඉන්න පුළුවන්. විපක්ෂයේ විතරද බෞද්ධ ඉන්නේ? ආණ්ඩු පක්ෂයේ බෞද්ධ කියා ගන්න කොටසක් දෙන්නේ එතකොට. එතකොට විපක්ෂ ආණ්ඩු පක්ෂයවත් විපක්ෂ මේ රටේ දේශපාලනය කරන අය ඉන්නේ සුළු ප්‍රමාණයක්. නෑනේ දැන් ඔබතුමාලා පාරට බැස්සනේ. හරිද? එකක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට. ඔව්. හරිද? දැන් ඔබතුමාලා අල්ලගෙන දඟලන එකනේ මේ පැහැදිලිවම පේන්නේ මේ ජාතිවාදී කතාව. මේක ඇතුලේ තියෙනවා යම් කිසි කතාවක් තියෙනවා. ඒක සමාජයේ පිළිගන්නවා. ඒක ඇත්ත. ජනාධිපතිතුමා කියපු දේ වැරදි. නමුත් ඔබතුමාලා මේකම අල්ලගෙන දඟලන විපක්ෂයක් විදිහට දැන් මේ ආණ්ඩුව පෙරලන්න හදන්නේ ජාතිවාදයක් ගෙනල්ලා. එක දෙයක් ඒවා මතක තියාගන්න සර්වජන බලය හැටියට. මම සර්වජන බලයේ සමාජිකයෙක් නේ. ඔව් ඔබතුමා මාධ්‍ය ලේකම් කතාන්දර වැඩක් නැහැ. ඔබතුමා සර්වජන බලයේ මාධ්‍ය ලේකම්. ඔව් එතකොට හරි පැහැදිලිවම මම තනම කියපු දෙයක් තමයි අපි નિયમિત කාලේ එනකල් මේ ආණ්ඩුව වක්‍රාකාරයෙන් වටන්නවත් බලය ලබා ගැනීමට කිසිම අදහසක් නැහැ. මොකද මේක යටි අරමුණ තමයි මේක මේ කර්ම ගෙවන්න දෙනවා. ඔව් මේ කර්ම ගෙවන්න කර්ම මේ ආණ්ඩුවට ගෙවන්න දෙනවා. ඔබතුමා කියන්නේ ඕනේ මේ කර්ම ගෙවුවාට පස්සේ අර අපේ ජාතික සංවිධායක දිලු මමුණුගම ඇතුළු හැමතිස්සෙම කියනවා වගේ මේ කර්ම ගෙවුවාට පස්සේ මේ ඊළඟ අවුරුදු 100 නිදහසේ මේ රට කරවන රාජ්‍යයකට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙනවා. මේක මිනිස්සු අත්දකින්න ඕනේ. මේ ඇවිල්ලා මේ පාලනයේ කර්මයේ අත්දකින්න ඕනේ මිනිස්සු. ඔබතුමාලා සර්වජනයි කිව්වට දැන් විපක්ෂෙන් කියනවනේ දැන් සමාවෙන්න ඔබතුමාලා සර්වජනයි කිව්වට දැන් ආණ්ඩු පක්ෂෙන් කියනවා ඔබතුමාලා හදන්නම ජාතිවාදය අවසන් කියලා. කොයිද ජාතිවාදය අවසන්? දැන් ඔබතුමා දැන් මම ඔය දෙවෙනි පාඩට අහගෙන හිටියේ. ඔබතුමා කියනවා ජාතිවාදී කියලා. ඔබතුමා ජාතිවාදී කියන්නේ කේන්ති යනවනේ. කේන්ති යනවා. ඉතින් මේ සාකච්ඡා වැඩක් නෑ. ඔබතුමා දැන් ජාතිවාදය ගැන විතරක් නෑ පොඩ්ඩක් ඉන්නකො කේන්ති යන්නේ පොඩ්ඩක් ඉන්න. වාඩි වෙන්න දැන්. මම මේක වාඩි වෙන්න මොකද සාකච්ඡාව දිගටම කරගෙන යනවා. නෑ ඔබතුමාත් එක්ක මම කතා කරේ මේ ජනතාවට මේ සමාජගත වෙන ප්‍රශ්න. හරිද? මේ ආණ්ඩුවෙන් මේ කියන කතාව. හරිද? ආණ්ඩුවෙන් මේක ගෙනියන්න හදන පැත්ත ගැන මම ඔබතුමාත් එක්ක කතා කරේ. පැහැදිලිව. හරිද? ඔබතුමා කේන්ති ගන්න එපා ඒකට. කේන්ති ගැනීම නෙවෙයි මම මේ කල්පනා කරේ. මෙතන මේ සාකච්ඡාවේ අපි මූලික හරය තමයි මේකේ ජාතිවාදයේ කොතනද තියෙන්නේ කියන එක පැහැදිලිව බලා ගන්න. අන්න ඒක තමයි අපේ සමාජයට පෙන්වන්නේ. එතකොට මේ සමාජයට 76 වසරක සාපේක්ෂයි කියන මේගොල්ලෝ සාපේට ආවේ 68 ජනතාවෙන් තුරුනේ පටන් ගත්ත දවසේ ඉඳන් මේ රටේ කිසිම රජයකට 70 මැතිනේගේ රජයටවත් 78 ජයවර්ධන රජයටවත් ඊට පස්සේ ප්‍රේමදාස රජයටවත් ඩී.වී. ජයදුක රජයට විතරයි කරදරයක් නැතුව ඉන්න පුළුවන් වුණේ. චන්ද්‍රිකාගේ රජයේ මේගොල්ලෝ කොටස්කාරයන් වුණා. එතකොට ඊට පස්සේ මහින්ද රාජපක්ෂ බලයට ගේන්න මේගොල්ලෝ කැස කැව්වා. ඊට පස්සේ සරත් පොන්සේකා 2010 සරත් පොන්සේකා මැතිවරණ සරත් පොන්සේකා බලයට ගේන්න UMPත් එක්ක හිටගත්තා. ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා බලයට ගේන්න කියලා ඒගොල්ලොත් එක හිට ගත්තා. ඊට පස්සේ මේ හැම තැනම 76 වසරේ සාපේ වැඩි කොටසක සාපේ වෙලා තිබුණ තියෙන ජනතාව විමුක්ති කරමු. අද බලයට ඇවිල්ලා තියෙනවා. අද බලයට ඇවිල්ලා මේගොල්ලෝ මොකද්ද කරන්නේ? උත්තරේ ජනතාවට වෙනම පණිවිඩයක් දෙනවා. නැගෙනහිර ජනතාවට වෙනම පණිවිඩයක් දෙනවා. දකුණේ ජනතාවට වෙනම පණිවිඩයක් දෙනවා. එතකොට මේ රටේ පාලකයෝ නෙවෙයිද ජාතිවාදී? නෑ මම ඒක හරියටම ප්‍රශ්නයක් අහන්න. ඔයා කියනවානේ පක්ෂීය ජාතිවාදී කියලා. මේ පක්ෂීය ජාතිවාදය කොතනද තියෙන්නේ කියලා පෙන්වන්න ඕම. නෑ මම කිව්වේ නෑ ජාතිවාදී කියලා. මම කිව්වේ ඔබතුමාට වැරද්දගෙන. මම කිව්වේ මේ ආණ්ඩු පක්ෂයෙන් කියන කතන්දරේ. ආණ්ඩු පක්ෂයෙන් කියන විපක්ෂයේ මේක ජාතිවාදයක් කරන්න හදනවා. මේ ආණ්ඩු පක්ෂයෙන් මට අන්න ඒකේ ලියාගෙන මේක සමාජයට ඇත්ත පෙන්වන්න. මේ ආණ්ඩු කතාව මොකද කියන්නේ? හරිද? ඔබතුමාගේ පක්ෂයේම තියෙන ප්‍රතිපත්තියක් මම දැක්ක තියෙනවා. ජාතිකත්වය සහ ජාතිවාදය කියන එක පටලවා ගන්න එපා කියන එක. මම දැකලා තියෙනවා කියන ඔබතුමාගේ නායකයා. හරිද? ඊයේ පාර්ලිමේන්තුවේදීත් අපි දැක්කා පොතකුත් වෙන්න කියනවා. හරිද? ඔබතුමාගේ පක්ෂයේ තියෙන ප්‍රතිපත්තිය තමයි මේ බෞද්ධ සිංහල සංස්කෘතිය. සભ્યත්වය කියන එක. ඒක ඔබතුමාලගේ පක්ෂෙන් ගෙනාවේ අලුත් වචන ටික මේ සමාජයට සભ્યත්වය හරිද? ඒකට අපි ගරු කරනවා. ඒක ආයි දෙකක් නෑ. නමුත් මට මේක ලියා ගන්න අවශ්‍යතාවය තිබුණේ මම කිසිසේත්ම කියලා නෑ ඔබතුමාලගේ පක්ෂ මේ ජාතිවාදී කියලා. හරිද? මට මේක ලියා ගන්න අවශ්‍යතාවය තිබුණේ ඇත්ත කියන්නේ මොකද්ද කියලා. ඇත්ත කියන්නේ දැන් අපි මේ රටේ
ඇත්තටම දේවා මේ රටේ මිනිස්සු අතර බෙදීම් ඇති කිරීම තමයි වර්තමාන රජයේ ප්‍රමුඛතම කාර්ය වෙලා තියෙන්නේ. ඒක විපක්ෂිද්දිත් කරපු දේනේ. මේගොල්ලෝ විපක්ෂිද්දි කරා. පාරට තේරුම් ගන්න එපා. සියලුම අධ්‍යාපන ඒක පාරණවත් ගන්න බෑනේ. අධ්‍යාපන දවල පත්‍රිකාවේ ඉඳලා අද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනකල්ම ඒගොල්ලෝම තමයි පාරට බහින්නේ. ඔව්. ආණ්ඩු පක්ෂයට විරුද්ධවත් පාරට බැස දැන් විපක්ෂයට විරුද්ධවත් පාරට. ඒක මම හිතන්නේ දැක්කනේ. ඒක පළවෙනි පාරට මම හිතන්නේ ලංකාවේ උනේ නේ. ආණ්ඩු විලි ලැජ්ජට පාරට අයියෝ. ඒක මහත් තුප්පහිම වැඩක්. ඒ කියන්නේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇහිරීමක් තමයි එදා කළේ. ඒ වගේම ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපි පක්ෂයක් හැටියට අපේ නායකත්වය පැහැදිලිව කියලා තියෙනවා. මේක ඇවිල්ලා සියලුම ජාතීන්ට එකතු වෙන්න පුළුවන් තැනක් තමයි අපි හදලා තියෙන්නේ. ජාතිකත්වය කියන්නේ ජාතිවාදය නෙවෙයි. බොහොම පැහැදිලිව මතක තියාගන්න. බොහොම පැහැදිලිව ජනතාව තේරුම් ගන්න ඕනේ ජාතිකත්වය කියන්නේ ජාතිවාදය නෙවෙයි. මේ පක්ෂය ඇතුළට සිංහල වගකීමෙන් කියන ඔබේ පක්ෂය ජාතිවාදය නෙමෙයි අපි ජාතිකත්වය අරගෙන යන්නේ මේ ජනතාව මේ ඇත්ත වෙන්නන්නේ මේක තේරුම් ගන්න හින්දා තමයි අද අපි පක්ෂය ඇතුළේ ඉන්නේ. අපිට කෙනෙහිලිකම් තියෙනවා. අපිත් දැකලා තියෙනවා. අපිට විවිධ පාර්ශවයන්ගේ කෙනෙහිලිකම් තියෙනවා. මම අදහන මගේ ආගම අදහන අය මට විවිධ තැන්වලදී කියලා තියෙනවා. ඔතන ජාතිවාදය තියෙනවා. නමුත් පැහැදිලි එක දෙයක් කියන්න ඕනේ මේ ලංකාවේ ජාතිකත්වය කියන අරමුණු කරගත්තු පක්ෂයක් තියෙනවා නම් සර්වජන බලය විතරයි. මොකද අපි මෙතන හදන්නේ මේ රටේ බෞද්ධ ජනතාවට, මේ රටේ හින්දු ජනතාවට, මේ රටේ මුස්ලිම් ජනතාවට, මේ රටේ කතෝලික ජනතාවට එකට හිටගන්න පුළුවන් තැනක් හදන්න. මේක ආවට පස්සේ මෙතනදී බෙදීම් නැහැ. මේ පක්ෂය ඇතුළට ආවට පස්සේ මෙතන අපි එකට ඉඳගත්තම අපි කතා කරන්නේ රටේ ප්‍රශ්න ගැනයි, විවිධ වූ අපේ අර්බුද ගැනයි, විවිධ වූ මානසික දේවල් ගැන ආණ්ඩුව පෙරලන්න කතා කරන්නේම නෑ. ආණ්ඩුව පෙරලන්න කතා කරනවා කියන්නේ අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන කතා කරනවා මිසක් ආණ්ඩුව පෙරලන්න කතා කරන්නේ. හොඳම උදාහරණය දිත්වා සුළුසුලඟ ආවා. ඔව්. දිත්වා මහා ව්‍යවසනය ආවා. මේ ඇත්තටම කියනවා නම් අපි දැක්ක ඔබලගේ සුනාමියට වඩා ලොකු ව්‍යසනයක් ආවේ. ලංකාවේ සියලුම පළාත් වලින් මම හිතන්නේ වැඩිම පළාත් සංඛ්‍යාවක් ආපදාවට ලක් වෙච්ච වෙලාව. කවුද එළියට බැස්සේ? කොයි නායකයද මුලින්ම බැස්සේ? නෑ අපි දැක්කා ඒක අපි දැක්කා දිලිත් ජයවීර ඔබේ නායකයා ගියා නෑ. ඒක දැක්කා අපි දැක්ක කතාවක් සමාජවාදී. කවුද ගියේ මහනුවර දිස්ත්‍රික්කේ යන්නම බැරි නෑ දිලිත් කියනවා අපි දැක්කා ඒක වෛරල් වුණා අපි දැක්කා. දිලිත් ජයවීරතුමා ගියා. එතුමා අපේ දිස්ත්‍රික්ක නායකයන්. බදුල්ල දිස්ත්‍රික් නායකයා, මහනුවර දිස්ත්‍රික් නායකයා, මාතලේ දිස්ත්‍රික් නායකයා, ඒ වෙලාවේ දිස්ත්‍රික් නායකයා නෑ මෙහෙම ඒගොල්ලොම සම්බන්ධ කරගන්න බැරි වුණා. දැන් ඕක අපි දකින විදිය තියෙන්නේ හැම ව්‍යසනයකදීම මේ පෙරමුණට ආපු නාලිකාවක් තිබුණනේ. ඔව් මම ඒ නාලිකාවේ නම කියන්න කැමති නෑ. හරිද? මොකද සදාචාරාත්මක නැති නිසා. හරිද? නමුත් දැන් ඒකට ප්‍රහාරය දෙන්න පටන් අරන්නේ. ඔව්. හරිද? ඉතින් අපි ඒ කතා නොකරිමු. හරිද? ඔබතුමා ගියේ මොන ඉස්කෝලේටද? මම ගියා පාසල් 3කට. කළුතර සිරිකුරුස විද්‍යාලයේ කොළඹ සාන්ත පීතර සහ කොළඹ සහිරා විද්‍යාලය. මේ අර ඩබල් රූල් පොතේ ලියලා තියෙනවද? ඩබල් රූල් පොතේ නෙවෙයි දේවා. මම ලියන්න පටන් ගත්තේ ගල්ලෑල්ලේ ගල් කූරේ. මම මුලින්ම ගියේ හෝඩිය පන්තියට 1975 දී වගේ මතක. එතනදී අපි අරන් ගියේ ගල්ලෑල්ලයි ගල් කූරයි ගිහිල්ලා ඒකේ අකුරු ලිව්වා. ඊට පස්සේ පාසල් අධ්‍යාපනයට ආවම අර ඩබල් රූල් පොතෙන් තමයි අපි ඉගෙන ගත්තේ ආයන්න ඔය ඉස්පිලි පාපිලි ඇලපිලි හරියට රූලට මැද්දට කොහොමද කරන්න කියලා. දැන් එතකොට නෑනේ දැන් මේ ඔබතුමාගේ නායකයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා ඩබල් රූල් පොතක් දැන් අයින් කරලා තියෙන්නේ කියලා. හරිද? අර ඒ ඔබතුමා කියපු කතාවම තමයි. ලස්සනට අකුරු ලියන්න ඉගෙන ගත්තා ඒකෙන් කිව්වා. රූල් පහේ තියෙන්නේ ඒකේ. රූල් පහේ පොත. හරි. ඔව් රූල් පහේ පොතේ සමාන රූල් පහේ පොතේ. එතකොට ඒකේ ආණ්ඩු පක්ෂයෙන් ආපු මතයක් තමයි එතකොට ගල් කූර ගල් ලෑල්ලත් ආයි මේ කාලෙට ගේන්න ඕනද කියන එක. ඒ වගේ ගල් යුගයට යන්න ඕනද කියන එක ආවේ. ඇත්තට මෙහෙම ඕනද ගල් ලෑල්ල ගල් කූර ඕනද? ඒ කියන්නේ ඩබල් රූල් මේ වස් රූල් පොත මොකද්ද මේක මට ලියලා දෙන්න මම දන්නේ. මේ ආණ්ඩුව පාරේ හිටියා මිසක් මේ අධ්‍යාපනය ගැන කිසිම හවුහරණක් කරේ නැහැ. නෑ ඒක පැහැදිලිවම පේනනේ අර මේ ළඟ සමාජ මාධ්‍යයේම අර ඉංග්‍රීසි ගුරුවරයා සහ ඊට පස්සේ අර නාප නාන්නේ නෑමට ඒක පේනවා. ඒක වෙනම කතාවක්. පුහුණු ඉංග්‍රීසි අවුරුදු 35ක් දුකේද ඉංග්‍රීසි ගුරුවරයා මම ඒක ඒ වීඩියෝ එක එකපාරයි බැලුවේ. අර සමාජ මාධ්‍යයේ එන්න පාරක් තිස්සේ මම ඒක අයින් කරලා බැලුවේ නැහැ. මට පිළිකුල් සහගතයි. අපිට පිළිකුල් ඒක දැක්කම පිළි ලැජ්ජයි. අපි නායකයෝද කියලා හිතේ. අයියෝ මේ පාර්ලිමේන්තු බැංචි කොච්චර වුණත්
225 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම නම් ගරු කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී කියන ධූරය සාමාන්‍ය ධූරයක් නෙවෙයි. මේ රටේ ජනතාව සමස්ත ජනතාව නියෝජනය 25 දෙනාම සමස්ත ජනතාව නියෝජනය කරන මොන පක්ෂෙන් ආවත් නියෝජනය කරනවා. මොන පක්ෂෙන් ආවත් ඒක හරි. බටහිර දකුණ ඒ කියන්නේ නෝපන් දරුවාගෙන නියෝජනය කරනවා. නියත වශයෙන්. එතකොට මේ මන්ත්‍රීවරයෙක් කියන ඒ එක්කෙනා මේ රටේ අති බහුතරයක් වෙච්ච 2,25,00,000කට වැඩි වෙච්ච ජනතාවේ අට්ටු ගානේ ලක්ෂ 10ක් හරි නියෝජනය කරන එක මන්ත්‍රී කෙනෙක්. අනිවාර්යයෙන්. එතකොට ඒ මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන මට්ටම බුද්ධි මට්ටම ස්ථානෝචිතව කොහොමද කතා කළ යුත්තේ මේ රටේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ අපේ මව් භාෂාවෙන් කතා කරලා පරිවර්තකයෙක් තියාගෙන ඒක ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. බොහොම සරලයි. නෑ ඒ තියෙන උද්දච්චකමනේ. උද්දච්චකමට මේ සරලම කතාවෝගේ හැකියාවක් බවට පෙන්න ගන්න කියලා අර රන්වලගේ උපාධිය වගේ මේ ඊයේත් මම දැක්කා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මාධ්‍යවේදීන් අහනවා රන්වලගේ උපාධිය. ඒ කියන්නේ ඒකට හරියම උත්තරයක් දෙන්න බෑ. හොඳක් නෑ. දියවන්නාව පුරෝම කිව්ව උගතු ටික අද හාන හැම තමයි මේ රටට වෙලා තියෙන්නේ. මම හොඳ උදාහරණයකට ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අනිවාර්යෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන්නත් ඕන, ඔය පස්රූල් පොත ගේන්නත් ඕන. මේ අමාත්‍යවරු ටික දැක්කම ඒක තේරෙනවා කියන්නේ. මුලින්ම මේ අමාත්‍යවරු ආණ්ඩු පක්ෂයේ කට්ටියට තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවශ්‍ය වෙලා තියෙන්නේ. උන්ට හරියට උගන්වන්න, උන්ට හරියට උගන්වන්නු නැති තමයි මේ ප්‍රශ්නේ. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මෙතන වෙලාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මේ අලුත් දෙයක් නෙවෙයි. මේ කාලානුරූපී හැම වසර ගණනාවකට සැරයක්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සිලබස් එක වෙනස් කරමින් නවීකරණය කරමින් මේ කාලානුරූපීව වෙනස් වෙනවා අධ්‍යාපන ක්‍රමය. මේක මේ අලුතෙන් මැජික් එකක් නෙවෙයි. නමුත් මේ රටේ මම එක දෙයක් කියන්න. මම මුස්ලිම් ජාතිකයෙන්නේ. මේ මුස්ලිම් ජාතිකයෝ කිව්වම මිනිස්සු හිතන් ඉන්නවා කැඩිච්ච සිංහලෙන් කතා කරන්න ඕනේ, අර යට පොඩි රැවුලක් කියන්න ඕනේ, තොප්පියක් දාන්න. මේක තමයි අර සමාවෙන්න මෙහෙම කියනවා. ඉස්සර මාර සිංහල චිත්‍රපටවල දොන් සිරිසේන මහත්තයව මුස්ලිම් චරිත රංගපාන්නේ. එතකොට එයා කැඩිච්ච සිංහල මිනිස්සු බලාපොරොත්තු එහෙම. නමුත් අද අපේ සමාජයේ දැන් මම මුස්ලිම් ජාතිකයෙක්ට මම වික්තව සිංහල භාෂාව කතා කරනවා. ඇත්තටම ඔබ සිංහලයකට වැඩිය දැන් ඉන්න ආණ්ඩු කරන නායකයෙකුට වැඩිය ඔබ හොඳට සිංහල කතා කරනවා. මම වික්තව සිංහල කතා කරනවා. මම එතකොට ඉංග්‍රීසි භාෂාවත් මේ විදිහට කතා කරනවා. මම දෙමළ භාෂාවත් කතා කරනවා. තව භාෂා කීපයක් පොඩ්ඩක් පුළුවන්. නමුත් මම සිංහල කතා කරනකොට ඉංග්‍රීසි පටලව ගන්න නැහැ. සිංහල මම ආඩම්බරයි සිංහල කතා කරන්නේ. මොකද මම ශ්‍රී ලාංකිකයෙක්. අපේ මව් භාෂාව සිංහල. එතකොට මම ඉගෙන ගන්න. ඉතින් ඒක ආණ්ඩුවට තේරෙලා නැහැනේ. තේරෙන්නේ නැතිකමට අපි මොනවයි කරන්නේ? අපේ දකුණු භාෂාවෙන් කියනවා නම් ඔබතුමාට පුදුම හැකියාවක් තියෙනවා දැන් මේ භාෂාව සම්බන්ධව. මොකද මාතර කෙනෙක් ඇවිල්ලා හාපු වෙන මම මොනවයි අපි මොනවයි කරන්නේ කියලා. මාතරින් හැවා. මාතරින් දෙවෙනි පාර්ලිමේ එක හැවේ. මේ කාංචනලාව වීරසුමන වීරසිංහලාව ගෙදර තියලා අර ලොකු මහා ඥාන දැන් ඊයේ පෙරේදා හොඳම උදාහරණයක් කියන්නම්කෝ. අර ටියුෂන් ගුරුවරයෙක් විලි ලැජ්ජයි මේ ආණ්ඩුවේ කඩේ යන මාටින් වික්‍රමසිංහ මහා ගත්කතුවරයට කියන්නේ පොඩි මිනිහෙක්ද කියන්නකෝ. සිංහලයේ මහා ගත්කතු මාටින් වික්‍රමසිංහගේ ගිහිල්ලා බලන්නකෝ මඩෝල්දුව බලන්න යන්න කොච්චර සෙනගක් යනවද අද. අනේ මම සමාජ මාධ්‍ය දැක්ක එකත් එක්කම කියන්න ඕන. ඔබතුමාලා අර අරගලයක් කරානේ මේ මොකද්ද මේ උද්ඝෝෂණයක් කරානේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කන්නංගර මාත්‍ය පිරුණා. කන්නංගර මොකද්ද කියලා පහල දුන්නේ නේද? ඇත්ත වශයෙන්ම මට ලැජ්ජයි ඒක සමාජ මාධ්‍ය දාලා තිබුණා කන්නංග මේක දිලිත් ජයවීර එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපේ පක්ෂයත් එක්ක හෝ අපිත් එක්ක සහයෝගයෙන් එදා උද්ඝෝෂණ සහයෝගය දක්වන ආපු පක්ෂයත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. විවේචනය කරන්න. නමුත් අද වෙනකොට මේ රටේ ලක්ෂ කීයක් බිහිලා තියෙනවද නිදහස් අධ්‍යාපනය. මම දැක්ක සමාජ මාධ්‍යයේ දාලා තියෙනකොට කන්නංගල පිරවල් අසලන කන්නංගර මොකෙද්ද? කන්නංගර මොකෙද්ද කියලා අහන තරමට මේ පරම්පරාව පල්ලෙහාට වැටිලා නම් මේ මොඩියුල් ක්‍රමයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මේ අනාගත පරපුර කොතනටද ගෙනියන්න හදන්නේ? වැඩිහිටියන්ට ගරු කිරීමක් නැහැ. මේ රටට සේවය කරපු අයට ගරු කිරීමක් නැහැ. 76 වසරක සාපේ කියලා මිනිස්සුන්ගේ පරපුරක ඔලු විනාශ කරලා තියෙන්නේ. දිය සේනානායක මැතිතුමන්ලා ගල්ලෝය ව්‍යාපාර සේනානායක සමුද්‍රය වැනි ව්‍යාපාරයක් ඇති කරේ නැත්තම් අද නැගෙනහිර පළාතේ කොහොමද යන්නේ? මං හිතන්නේ අධ්‍යාපන ප්‍රසාද දැන් ඒ කතාව කියන එකේ සාධාරණයක් තියෙනවා. මොකද මත් මුට්ටි උස්සලා කැලේ පැන්න මිනිස්සු ඉස්කෝලේ යන ගියාම ওই වගේ ප්‍රශ්න එනවා. ඕක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඔව් ඉතින් මත් මුට්ටි උස්සගෙන අපිට මතකයි අපි 88 89 වෙනකොට අපි අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපන අවසන් කරලා ගෙවල් වලට වෙලා හිටියනේ ඊටම පියවර තියන්න බැරුව අවුරුදු දෙක තුනක්.
ඇයි මේ සාපේ මොකක්ද ඒකෙන් මොකක්ද රටට වෙච්ච සෙත පරපුරක් නැති කරන එකද වෙච්ච සෙත කියලා කියලා අහන්න අන්න ඒක හොඳ පොයින්ට් එකක් තමයි. පරපුරක් නැති කරන එකද වෙච්ච සෙත. හරිද? දැන් මේ ඇවිල්ලා තියෙන ආණ්ඩුවේ ඔබට නිකන් තේරෙන්නේ නැද්ද මේ ප්‍රොපගැන්ඩා එකක් ක්‍රියාත්මක වෙනවා කියලා. එක පැත්තකින් ගිහිල්ලා උතුරේ ප්‍රකාශයක් නිකුත් කරනවා. හරිද? අනිත් පැත්තෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනල්ලා තියෙනවා. ඒක ඉතිහාසය කියන එක අයින් වෙලා තියෙනවා. ඒ ඉතිහාසය අයින් වීමත් එක්ක සමාජ මාධ්‍ය යනවා අපේ ඉතිහාසයේ හිටපු මහා ගත්කරු මාටින් වික්‍රමසිංහලන්ට පහර දෙන්න පටන් ගන්න තියෙනවා. හරිද? එතකොට කන්නංගරලට අපේ නිදහස් අධ්‍යාපනයේ පියවරුන්ට පහර දෙන්න පටන් ගන්න තියෙනවා. අපේ ඉතිහාසයට පහර දෙන්න පටන් ගන්නවා. ඔබතුමාට තේරෙන්නේ නැද්ද මේ කාගේ හරි බලල්ලතක ප්‍රොපගැන්ඩා එකක් ක්‍රියාත්මක කළා මේ රටේ තියෙන ඉතිහාසය සහ මුලින්ම අයින් කරලා දාලා අලුත් එකක් ගේන්න හදනවා තව අවුරුදු 5කින් 10කින් කියලා. මේ රජයේ බලයට පැමිණීමම ඒක ඇවිල්ලා න්‍යාය පත්‍රයක කොටස. ඔව්. එතකොට මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද මොන රටෙන්ද කවුද ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ කවුද මේක පිටිපස්සින් ඉන්නේ කියන එක ජනතාවට බාරයි. ඒක ජනතාව දවසක තේරුම් ගනි. අපි මේම මාධ්‍ය එතකොට ඒ වැඩේ වෙලානේ. ඔව් වැඩේ වෙලා කියන්නේ මේ ජනතාවනේ කරන්නේ. නෑ ඒක තේරුම් ගන්න බෑ. ලංකාවේ මිනිස්සුන්ගේ ඔක හැටි අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා. ඔව්. ලංකාවේ මිනිස්සුන්ට වැඩේ වුණාමනේ තේරුම් යන්නේ. දැන් මේ දීලා දැන් තේරිලා තියෙනවනේ. පැහැදිලිවම දැන් මේකේ අපිට අපේ මේ ශ්‍රී ලංකාව කියන රටට අවශ්‍ය වෙන්නේ ස්වීඩනය හරි නෝවේවල හරි අධ්‍යාපනය ක්‍රමේද නෑ ලංකාව වෙන්න ඕන අපි ඉන්න අපි හැමදාම කතා කරන සભ્યත්වය ගැන ජාතිකත්වය ගැන ඉතිහාසය ගැන අපේ මේ ප්‍රෞඩ ඉතිහාසය කියලා ඉතිහාසය මකාගෙන යන්න හදන්නේ දැන් ඔයා කියන්නකො මේ ලංකාව ඉතිහාසය කවද්ද පටන් ගන්න කියලා ඉතිහාසය ඒ කියන්නේ දැන් හෙළ රජ දවසට වෙනකන් යන්න පුළුවන් හෙළ රජ දවස කියන්නේ කොච්චරද මම නෑනේ දැන් මේ ආණ්ඩුවෙන් ගෙනල්ලා තියෙන මේ ඉතිහාස පොතේ ඊටත් එහාට යනවනේ නේද ඉතින් කොච්චර හොඳයිද බලන්නකො ඩයිනෝසර් යුගයක් දක්වා යනවා ඩයිනෝසර් යුගයක් ඉතිහාසය මේ ලංකාවේ ප්‍රාග් ඉතින් ඒක ඊටත් එහාට යනවා අපි නොදන්න එකට එහාට යනවා ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරනවා යුරෝපයේ රටවල් වල ඔව් හොඳ උදාහරණයක් කියන්න සමරගමුවට යන්න පුරුවිට දින බට තොඹඩෙන බට තොටවල කියලා ලෙන් දෙකක් ඒ ලෙන්වල කැනීම් කටයුතු නොබෝධා කරා මහාචාර්ය රාජ් සෝමදේවයා. එතුමන්ගේ ප්‍රකාශයනෝ දැනට කරලා තියෙන කැනීම් වලින් හොයා ගන්නවා මේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වසර 35000කට වැඩි යනවා කියලා. ඒ කියන්නේ 35000 මේ අවුරුදු 5ක් ඇතුළත ඉවර කරන්න යනවා. ඔබතුමා කියන්නේ. ඒකකොට මේ ඉතිහාසය කියන්නේ ඕකනේ. අපි කරුණු හොයාගෙන යන කාලවකවානුවක් තමයි දැන්. ඊට වැඩි ඉතිහාසයක් තියෙනවා කියලා හොයා ගන්න පුළුවන්. 35000ටත් එහා ඉතිහාසයක් තියෙනවා. ඒක හරි සිංහල බෞද්ධ මේ රටේ ඉතිහාසයක් තියෙනවා. දැන් ඔබතුමා පැහැදිලිවම සාරාංශයක් විදිහට කියන කතාව තමයි ඒ 35000කට වැඩි වසර 35000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන මේ රට මේ අවුරුදු 3-4 ඇතුළත ඒක වෙනස් කරලම දාන්න පුළුවන් කියන්නේ. කරන්න පුළුවන්. කරයි කියලා මම අනුමාන කරනවා. දැන් මේ වෙන දේවල් එක්ක. ඔව් ඉතින් තරුණ නූතන පරපුරට ඉතිහාසය නෙවෙයි ඒ අර පොතේ මොඩියුල් එකේ තියෙන දේ තමයි උඹ ඉගෙන ගන්න ඕන ඉතිහාසෙට. ඊටකට ළමයා දරුවා යන්නේ නැහැ ඊළඟට දැන් මේකේ තියෙන ඉතිහාසයට ඔබට යන්නේ නැහැ. දැන් ඔබටයි මායි ආසයි වෙන දෙයක් නැහැ. වෙන තැනක් නැහැ. ඔයාට ගිහිල්ලා මේ ඉතිහාසය අධ්‍යයනය කරන්න මේ ඉතිහාසය හදාරන්න ඉතිහාසයේ වෙච්ච දේවල් පිළිබඳව තියන්න අපි හැමදාම මම දැක්ක මේ කවුද කතිකාචාර්යවරයෙක් සබරගම විශ්වවිද්‍යාලයට කියලා කියන මහාවංශය කියන්නේ බොරුවක් කියලා. එතකොට මොකක්ද ඇත්ත? විලි ලැජ්ජයි. මමත් පෞද්ගලිකව අඳුරනවා. නමුත් මම ඒක ඔබතුමා මේ මාතෘකාවට ඔබතුමා ගන්නම හේතුව ඒක ඔබ මහාවංශය කියවලා තිනවා 550 ජාතක පොත කියවලා තිනවා. ඔබ මුස්ලිම් ජාතිකයෙක් අනිත් එක. ඒකයි මම මේක ගන්න කතාවට ගන්න හේතුව. මම හොඳ උදාහරණයක් කියන්නම්කෝ. මම හිටියා නැගෙනහිර පළාත ඔබතුමා හඳුන්වලා දුන්නා වගේ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත පූගොල්ලාගේ තමයි මාධ්‍ය ලේකම්. මම එතකොට උදහා පදවි ශ්‍රීපුරේ ඉඳලා පල්ලෙහා උහන දමන ලාහුගල වෙන කල්ම කිලෝමීටර් 400 ගානම මම හොඳට අසුරු කරා. නැගෙනහිර පළාතේ තමයි වර්ග ජාතීන් වැඩිම කොටසක් වෙනම ඉන්නේ. සිංහල ජනතාව ඉන්නවා ඔය කන්තලේ පැත්තේ පදවි ශ්‍රීපුරේ පල්ලෙහා උහන දමන ලාහුගල පැත්තේ දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ ඉන්නවා. මැද්දේ ඉන්නවා වාකරේ
වලින් පල්ලෑ තුරුකනාමලින් පල්ලයට වාකරේ පැත්තර එන්නකොට ත්‍රවිධ ජනතාව බහුතරය. ඔව්. එතකොට ඕට්ටමාවඩි වාලච්චේන ඒරාවූ කාත්තංකුඩ යනකොට මට කළ දිස්ට මුස්ලිම් ජනතාව. එතනින් පල්ලයට වෙල්ලාවලි වෙන කල්මින්න දෙවල ජනතාව යුත්තයෙන් හොතරම බැටකාප ජනතාව. එතකොට එතනින් පල්ලයට සමන්තුරේ කල්මුණේ පොතුවිල් ප්‍රදේශල අම්පාරේ සමහර කොටස්වල මුස්ලිම් ජනතාව. ඒ ප්‍රදේශයේ සියලුම ජනතාවත් එක්ක මම ආශ්‍රය කරලා තියෙනවා. එක දෙයක් කියන්නම් ඒ යුද්ධය අවසන් වෙලා ඒ අපි ඉන්න කාලවකානුව තමයි සාම්පූර් ප්‍රදේශයේ ඒ යුද්ධය අවසන් වුණත් LTT සංවිධානයේ බලපරාක්‍රමය තිබිච්ච ප්‍රදේශයක්. එතකොට ඒ ප්‍රාදේශ සභාවට අපි ඉන්න කාලේ තමයි මේ ක්‍රමය වෙනස් වෙලා කොට්ටාස ක්‍රමයට ඇවිල්ලා ප්‍රාදේශ සභාව පිහිටුවේ LTT ඊටම සමාජ යුද්ධින් තමයි සාම්පූර් ප්‍රාදේශ මූතූර් ප්‍රාදේශ සභාවට සාම්පූර් වලින් පත් වෙලා ආවේ. ඔව්. අපි ආණ්ඩුකාර කාර්යාලයේ ඉන්නකොට ආරංචියක් එනවා එක දවසක් සූඩ කුඩා දාගැබ. ඔව් සාම්පූර් වල කොහොම පැරණි බෞද්ධ දාගැබ. සූඩ කුඩා දාගැබ ඩෝසර් කරලා ගියා. මේක දිසාපතිතුමාට වාර්තා වෙලා ආණ්ඩුකාරතුමාට වාර්තා කරලා පොලිසිය ප්‍රධානීන් වාර්තා කරලා අපි යන්න හදනකොට අපිට ආරංචියක් එනවා හිට යන්නේ දෙන්නේ නැහැ මිනිස්සු වට කරගෙන ඉන්නේ කියලා බයයි. තාම බයයි. යුද්ධය තව අවසන් වෙලා. දීර්ඝ කාලයක්. ඒ අවසන් වෙලා අවුරුදු 5ක් විතර ඇතිවෙනවා. ඒකට නමුත් අපි තීන්දුව කරන ආණ්ඩුකාරතුමාට තීන්දුව කරනවා මට කිව්වා මම මාධ්‍ය ලේකම්ට මාධ්‍ය ලෑස්ති කරන්න කියලා. ඇත්ත වශයෙන්ම මාධ්‍යවේදීන් බය වුණා. යන්න බය වුණා. මට ඒ කාලේ හිටියා. ඒ කියන්නේ ඒ වගේ ඒගොල්ලන්ගේ පිටිපස්සේ වෙනම කට්ටියක් හිටියා. ඒකට යන්න බය වුණාම මට මතක හැටියට ලක්මාල් බදුගේ කියලා අපේ මාධ්‍යවේදියෙක් තිබුණාමලේයි. ඊට පස්සේ යාසීන් කියලා මුස්ලිම් මාධ්‍යවේදියෙක්යි තව අපේ පෝපෝත් ප්‍රදේශයේ හිටියා අපේ මාධ්‍යවේදී මට උතුමා නම ගන්න. එතුමායි මාධ්‍ය ආයතන කියන්න ඕනේ. ඒගොල්ලෝ කීප දෙනෙක් තමයි ආවේ. අපි ගේල බහින කොට දේවා සූඩකුඩා දාගබ තිබිච්ච පැරෙන් දාගත රජකාල දාගම දෝසර් කරලා එතන වෙන ආගමික සිද්ධස්ථානයක් අතර ලෑස්තිකල ඒ දාගබ පිහිට භූමිය ගෑනු වාඩවෙලා උද්ඝෝෂණය කර දාගබ උඩ අපි ගේලග මෙත දාගබත් තිබිච්ච තැන ආගම සිද්ධස්ථාන තිබ ඕලකට ඒක උඩයින් නැතුව අයින් එතන ලොකු ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් පත්වන පොලිසිරත් පාලනය කරගන්න බැරුව මගේ තර්කය මේක මම මේ සුඩකුඩා දාගබ කර කිව්වේ බලන්න අරගෙන ලෝක ඉතිහාසය කියන බලන්න ශ්‍රී ලංකාවේ නැගෙනහිරට අටවල් බුරුමිය මියන්මාරය තායිලන්තය ඉන්දුනීසියාව මැලේසියාව එතකොට ඒ වගේ නොකී කියපු නොකී රටවල් බහුතරය බෞද්ධ රටවල් විච්ච බෞද්ධ ඉන්දුනීසියාව වුණත් පස්සු මුස්ලිම් කරණය වුණා මැලේසියාව නමුත් ඒ බෞද්ධ නටමුන්දිය බෝඩු බුදුරුවල ඉදුනිශා තමයි ලෝක තින ලොකුම දාගපති ඉති ඒ රටවල්වලට මම විශ්වාස කරන ඉදිහට බුද්ධ ධර්මයගේ ලංකාවහර නැගෙන හිරහර ගෝකන්න වරායාර තිරකුණාමලි එතකොට දැන් අපි දන්නවා යුද්ධ අවුරු තිහත් තිබුණ ඊට කලින් පුරා විද්‍යාත්ම කැනීම් මෙත තාක්ෂණ වැඩි දියුණු නැති කාලේ සෙන්රත් පරණවිචාරණයන් තමයි බෞද්ධ කැනීම් බෞද්ධනව කැනීම් කටයුතු කර ඉතිහාස පිළිබඳ එතකොට නැගෙනහිර කැනීම් කටයුතු කරේ නැහැ විශාල වශයෙන් යුද්ධයට මේක යට වුණා එතකොට අපි බෞද්ධ කියන නැගෙනහිර තිබිච්ච බෞද්ධ උරුමයන් අයින් කරලා දැම්මා විනාශ වුණා අයින් කරලා දැම්මා නටබුම් බවට පත් විනාශ වුණානේ විනාශ කළා අයින් කරලා දැම්මා එතකොට අපි අහන හොඳම දේ තමයි දැන් අර මට තේරෙනවා ඔබ අතුමා එන්නේ මොකාටද කියන එක මම දන්නවා ඉන්නකො මං කියන්නේ එතකොට දැන් ඒ පැත්ත නැහැනේ දැන් ඔව් නැගිටින ගැට කියන්න ඕනේ එතකොට නැගිටින යනකොට කියන්න ඕනේ බෞද්ධ මේකක් තියෙනවා පොළොන්නරුවේ අටමස්ථාන වැන්දර පස්සේ ඉතින් එහාට එන්න එපා කියන්න ඕනේ තැනක් නැහැ ඔව් එතකොට දැන් උතුරේ ඉන්නේ නාගදීපේ තිස්ස විහාරය ඔය ටික. එතකොට එහෙට එන්න එපා කියලා එතනදී ආයි පාර වාගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මම ආයි යන්නේ. එතනදී ජාතිවාදී ප්‍රකාශයක් නෙවෙයිද කරන්නේ. ඒ හින්දා තමයි අපි ඇවිල්ලා ජාතිවාදයේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒක මොන ස්වරූපයෙන් ආවත් ඒක එවනේ හිට ගන්න ඔබතුමා. ඔව් ඒක ඇවිල්ලා අවුරු කිව්වත් ලෝගෝ ඇඳන් ආවා. ජාතිකත්වයේ හිට ගන්න. ලෝගෝ ඇඳන් ආවා, තොප්පිය දාගෙන ආවා, සිවුර ඇඳන් ආවා, යට රැවුල තියන් ආවා, උඩු රැවුල තියන් ආවා, කොණ්ඩේ බූගාලා ආවා, ලපයක් එක්ක ආවා. ජාතිවාදී ප්‍රතික්ෂේප කරනවා. ජාතිවාදයට එරෙහිව නැගී ඇත්තටම මේ ඔබතුමත් එක කතා කරපු එක සතුටුයි අද දවසේ අවසාන වශයෙන් මං අහන ප්‍රශ්නය ඔබතුමාගේ පක්ෂය සහ නායකත්වයේ තියෙන දැක්ම අනුව යම් කිසි දවසක
රජයක් ඔබතුමාලට හම්බුණ මේ බෞද්ධ සංස්කෘතිය වෙනුවේ ඒක රැකගන්න මොනෝද කර දේවා පළවෙනි දේ තමයි අපේ පක්ෂයේ නිශ්චිත වැඩ පිළිවෙල නිශ්චිත න්‍යායක් නිශ්චිත අපේ උද්ෘත පාටයක් තියෙනවා ඒක තමයි ජාතිකත්වය තේමා කරගත්තු සභ්‍යත්වය කැටිකරගත්තු ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා මේක තුළ සියලු දේව අන්තර්ගතයි මේක ඇතුළ ජාතිවාදය නැහැ මේක ඇතුළේ ආගම්වාදයක් නැහැ මේකට සැනුම සියලුම ආගම්වලට සමතනක් තියෙනවා මේ පක්ෂය ඇතුළේ නියම වැඩ පිළිවත් තියෙනවා නිශ්චිත නායකත්වයක් තියෙනවා මේ නායකත්වය මේ රටට ඔප්පු කරලා තියෙනවා තමන් කොපමණ කොතනින් පටන් ගනම් අද වෙනකොට කොතන දෙන්න කිය ව්‍යවසාය මම රූපවාහිනී සංවාදය කිව්වා දිලිත් අධ්‍යයනය කරන්න මම දැක්ක එක ඒ සංවාදය කරේ මේ ආණ්ඩු පක්ෂ ඉන්න මන්ත්‍රී කරේ දිලිත් මෝටර් බයිසිකලෙන් ගිහලා මෙච්චර ධනයක් උපයාගත්තේ කොහොමද කියන කෙලින්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියන්න ඕනේ කෙලින්ම දිලිත්ගේ සමකාලීනනේ කිව්වේ ඔව් ඒ සමකාලීන නීතිඥයෙක් නීතිඥයා මේ කැම්පස් එකේ සමකාලීන නීතිඥවරයෙක් කිව්වේ එයා බස් එකේ ආපු කෙනා මේ මේට් එකේ ආපු කෙනා දැන් ලෑන්ඩ් රෝවර් මේ රේන්ජ් රෝවර් එකේ යනවා මම බස් එකේ ගිහලා තාමත් මම මේ බස් එකේ යනවා ඉතින් ඒක ඇවිල්ලා නෑ ඒක තමයි ඒ නොහැකියාව නෑ ඒක තමයි ඒ කතාව ඒ කතාව එක්කම පොඩි කයල්ලක් කියන්න ඒ කතාව තමයි මේ මාලිමා ආණ්ඩුවේ පළවෙනියෙන්ම පටන් ගත්ත තුප්පහි කුරුවන්කම කතාව සමාජගත වුණා. අනිවාර්යයෙන්. එතනින් ඉඳන් තමයි මේක වදින්න ගත්තේ. ඔව් ඒක තමයි නිකන් අපිට හිතෙනවා ඒක ඇතුලේ ඔයාලා කැම්පේන් එකක් අරන් ගියාද කියලා මේ ආණ්ඩුව මේ වගේ තුප්පහි කතාවම කියාගෙන යන නිසා නෑ දැන් එතුමා කොහෙද ඉන්නේ? එතුමා ඔය තමන්ගේ පක්ෂයෙන්ම කොන් කරලා දැන් පැත්ත කරලා තියෙන අද සත්‍යයක් නෑ දැන් දැන් කටවහලනේ. ඔව්. ඔව් ජනාධිපතිතුමා භාෂාවෙන් වගේ කරා. ඔව්. ඔව්නේ. විලි ලැජ්ජයි ඒ වගේ අපරාධ ඒවා එහෙම නීතිඥවරු ගෙනල්ලා අඩු ගානේ මේ මානස්ටර් සුසාවිගාවවත් තියන්න නැතුව මේ අයින් කරන්න එපා නෑ අනිත් එක එතුමා මේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිනේ නියෝජ්‍ය පොලිසිය ඒකනේ කිව්වේ ඒ ආරක්ෂාව ගැන කියපු අයට මං කිව්වා දිලිත් ගැන අධ්‍යයනය කරන්න බංකු පුටු අපි දෙන්න ඕන්න රොටියකුත් දෙන්න එන්න අධ්‍යයනය කරන්න අපි නියත වශයෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නෙට කියන්න මේ ආණ්ඩුව පෙරලන්නවත් පට්ටන්න නෑ නමුත් නිශ්චිත කාලයේන පළවෙනි මැතිවරණයම මේ ආණ්ඩුවට පාඩමු කරනවා. ඒක අපි උගන්න මින්ගින්නවා දැන් පාර්ලිමේන්තු සභාවල පරාජය කරන්න තීරණාත්මක සාධකය වෙලා තියෙන්නේ සර්වජන බලය. ඔව්. ඒක හරි. එතකොට අපි නියත වශයෙන්ම මේ සංවිධාන ශක්තිය ත්‍රිව්‍ර කරගෙන යනවා. අද වෙනකොට සර්වජන සභා පිහිටවමින් යනවා. සර්වජන සභාව තුළින් ගමේ ඉන්න විවසායකයව ශක්තිමත් කරමින් යනවා. ඒ වගේ වැඩපිළිවෙලක් තියෙන නියත වැඩපිළිවෙලක් තියෙන පක්ෂයක් ආණ්ඩු පක්ෂයට වැඩි ශක්තිමත්ව අපි ගොඩනගෙනවා. පක්ෂයේ නියම නායකත්වයක් තියෙනවා, නියම වැඩපිළිවෙලක් තියෙනවා. හොඳ සංවිධාන ශක්තියක් තිබි හොඳ දිලිත් ජයවීර කියන්නේ තමන්ට හරියට ගැලපෙන තමන්ට ජෙල් වෙන්න පුළුවන් කණ්ඩායමක් තෝරගන්න පුළුවන් දක්ෂයෙක්. තමන්ගේ ආයතනවලත් එහෙම තමයි තමන්ගේ මැතිවරණයට තමන්ට හොඳ කණ්ඩායමක් ශක්තිමත් කණ්ඩායමක් තෝරගෙන ඉන්න නියත වශයෙන්ම ඉදිරියේ දෙන ජාතික වශයෙන් එන පළවෙනි මැතිවරණයේදී සර්වජන බලය මේ රටේ බලය අතරගානකට දිලිත් ජයවීරගේ නායකත්වයේ යටතේ මේ රට ගෙනියන්න පුළුවන් ඉහළම ස්ථානයට ගෙනියනවා කියන පණිවිඩය ජනතාවට දෙන්න ඕනේ. ඒ වගේම අපෙන් මේ රටට විය යුතු යුතුකම් වගකීම් බොහොමයක් තියෙනවා. අපි දන්නවා මම පුද්ගලිකව නෙවෙයි අපි කියන්නේ මේ සර්වජන බලයේ හැටියට අපෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මේ රටේ ජනතාව නිශ්චිත වශයෙන්ම රැවටීමට බොරුවට වංකභාවයට කයියට රැවටිච්ච ජනතාවක් ඉන්නේ අද වෙනකොට. ඒ ජනතාව නියම විදිහට අධ්‍යයනය කරලා නියම මාවතට ගෙනල්ලා මේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ රට සිංහල බෞද්ධ ජනතාව අති බහුතරයක් ඉන්නේ මේ රට. මම පිළිගන්න දෙයක් තමයි මේක සිංහල බෞද්ධ රටක්. ඒ වගේම අනිත් ආගම් වලට සමතන හම්බ වෙන්න රටක්. ඒ වගේම සියලුම ජාතීන් සියලුම ආගමිකයන් සියලුම පක්ෂ වර්ණ පාට ආගම් ભેදයෙන් තොරව ඉදිරියට ගෙනියන්න පුළුවන් ශාස්ත්‍රීය රාජ්‍යයක් විහිදෙන්න අපේ බොහොම ස්තුතියි. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට අද අපිත් එක්ක බ්ලැක්.එක සම්බන්ධ වුණාට අපි ඉදිරියේදී ඔබතුමාව සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තුවේ අදින් බ්ලැක්.එක යනවා. බොහොම ස්තුතියි බ්ලැක්.එකට ස්තුතියි මාව සම්බන්ධ කරගන්න. හරි thank you.